අර ළමයි මාරු මහන්සිය බොරු කියන්න ඕනේ නැහැ මේ එකෙක් හරි මැච් එකක් ගහයි කියලා ඉතලා තමයි මේක දාන්නේ. ඒතකොට මේක පට්ට වැදගත් ජල විභේගය කියන එක. මොකද හැම සැරේම එන එක MCQ එකක්. හරිද? ජල විභේගය කියන්නේ සාමාන්‍යයෙන් ජලය කොහෙන්ද කොහෙද යන්නේ කියන එක තමයි අතට අපි මෙතනදී බලන්නේ. හරිද? එතකොට ප්‍රධාන වශයෙන්ම ජල විභේගයට බලපාන සාධක දෙකක් තියෙනවා. සාන්ද්‍ර විභේගය සහ පීඩන විභේගය කියන එක. එතකොට ඊට අමතරව බලපාන උෂ්ණත්වය එහෙම ඔයාලගේ මට්ටමේදී අපි සලකන්නේ සමෝෂ්ණත්ව තත්ත්වය කියන උෂ්ණත්වය කියන එක වෙනස් වෙන්නේ නැහැ කියලා. හරිද? හරි. ඊට පස්සේ මේක දැනගන්න ඕනේ concept එකක් තියෙනවා ළමයි. සාමාන්‍ය හිතන්නකෝ සෛලයක් තියෙනවා. ශාක සෛලයක් ගත්තම සෛල බිත්තිය තියෙනවා. සෛල බිත්තියට ඇතුලේ. හරිද? තියෙන්නේ මොකද්ද? ශාක සෛල කියන සෛල බිත්තියට ඇතුලෙන් තියෙන්නේ ප්ලාස්මා පටලය. ප්ලාස්මා පටලය ඇතුලෙන් තමයි සෛල ප්ලාස්මය කියන එක තියෙන්නේ. එතකොට ප්ලාස්මා පටලයට ඇතුලෙන් තියෙන ඔක්කොම අපි කියන මොකක් කියලාද? ප්ලාස්ටේ කියලා. හරිද? මම ආයෙ කියනවා පටල ගන්න එපා මේ ප්‍රාක් ප්ලාස්ටික් කියන එක අර සයිටෝසෝලේ ප්ලාස්මා පටල මේ සයිලෝප්ලාස්මියත් එක්ක. සාමාන්‍යයෙන් සයිටෝසෝලේ කියන්නේ අර මුකුත් නැතුව හරිද? ඉන්ද්‍රිකා මුකුත් අයින් කරාට පස්සේ සම්පූර්ණ තියෙන අර නිකන් අර්ධ ජෙලිමේ පූරකයට තමයි අපි සයිටෝසෝලේ කියලා කියන්නේ. සෛලයක් ඇතුලේ තියෙන. ඕකේ ඉන්ද්‍රිකා අණු එක එක දේවල් දිය වුණාට පස්සේ තමයි සයිටෝප්ලාස්මිය කියලා කියන්නේ. ඒක සයිටෝප්ලාස්මිය කියන එක ප්ලාස්මා පටලෙන් වට වෙලා තියෙන්නේ. ඒකෝලේ ප්ලාස්මා පටලයයි සයිටෝප්ලාස්මිය ඔක්කොම කියනවා අපි ප්‍රාක් ප්ලාස්ටික් කියලා. හරිද? එතකොට මොකද වෙන්නේ හිතන්නකෝ දැන් මෙහෙම සෛලයක් ඇතුළට ජලය එන්න පටන් ගත්ත කියලා. ජලය එද්දි මොකද වෙන්නේ? මේ ඇතුළේ සෛලෝප්ලාස්මිය කියන එක පිම්බෙන්න පටන් ගන්නවා. හරිද? පිම්බෙන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? උන් පිම්බිලා සෛල මේ ප්‍රාක් ප්ලාස්ටික් කියන එකෙන් සෛල බිත්තිය මත පිම්බෙද්දි මේ පැත්තට පීඩනයක් කියලා එකක් ඇති කරනවා. මේ පැත්තට මෙහෙම තෙරපවනවා. තල්ලු කරනවා. හරිද? එහෙම තල්ලු කරද්දී සෛල බිත්තිය නිකන් ඉන්නේ. සෛල බිත්තිය උණු ආපස්සට ප්‍රතිවිරුද්ධ අතර මෙහෙම ප්‍රාක් ප්ලාස්ටික් කියන එක මෙන්න මෙහෙම තෙරපවනවා. හරිද? මෙන්න මෙහෙම තෙරපවනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන පීඩනයක් කියලා එකක් ජෙනරේට් වෙනවා. ඒ ජෙනරේට් වෙන පීඩනයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ශුණතා පීඩනය කියලා. හරිද? ඒක ඔයා පරිණතව දැනගන්න ඕනේ. එතකොට මෙතනදී ගත්තාම අර ඇතුළේ පීඩනය වැඩිනේ. එතකොට අපි පීඩනය ධන කියලා කියනවා. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් ඒ වගේ ශුණ්‍ය වෙච්ච සෛලයක්. හරිද? අපි ද්‍රාවණයකට දානවා කියලා. සාමාන්‍යයෙන් ද්‍රාවණයකට දැම්මුත් එහෙම හිතන්නකෝ ද්‍රාවණයේ ජල විභවය අඩුයි කියලා. එතකොට සාමාන්‍යයෙන් ජල විභවයේදී අපි කියන්නේ ජලය කියන එක සාන්ද්‍ර අනුක්‍රමණය ඔස්සේ තමයි යන්නේ. කියන්නේ වැඩි ජල විභවයේ ඉඳන් අඩු ජල විභවයට තමයි යන්නේ. හරිද? මම තාම ජල විභවය කියන කිය දුන්නේ මම මෙතන ඊට කලින් concept එක තමයි කියන්නේ. හරිද? හිතන්නකෝ ඒ වගේ අර හොඳට පිම්බිලා තියෙන. මේකට කියනවා ශුණ්‍ය වෙනවා කියලා. එතකොට අර ප්‍රාක් ප්ලාස්ටික් තල්ලු කරලා මෙතන ශුණ්‍යතා පීඩනයක් ඇති වෙනවා. එතකොට අර ඇතුලේ සෑහෙන වතුර වැඩිනේ. එතකොට මේ සයිලෝප්ලාස්මිය කියන එක පිම්බිලා තියෙන්නේ. පිම්බිලා මේ සෛල බිත්තියට දරා ගන්න බෑ. හරිද? හිතන්නකෝ අර හෙන්න තඩි මිනිස්සෙක් අර සාමාන්‍යයෙන් අදින්න බැරි නිකන් ඇඳුමක් ඇඳලා වගේ. ඒ වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. එතකොට මේකට කියනවා අපි ශුණ්‍ය වෙලා තියෙන්නේ. ශුණ්‍ය අවස්ථාවේ තියෙනවා කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ සෛලයක් අරගෙන අපි ඊට වඩා අඩු ජල විභවයක් තියෙන ද්‍රාවණයකට දැම්මොත් එහෙම. හරිද? සාමාන්‍යයෙන් මෙයාගේ එතකොට ජල විභවය වැඩි. එතකොට එළිය ජල විභවය අඩුයිනේ. එහෙම සිද්ධියක් තියෙනවා. එතකොට එළියට ජලය කියන යනවා. ඒක තමයි අපි බලන්න යන්නේ. ඉස්සල්ලාම දැන් මේ තියෙන්නේ මේ වගේ පිම්බිලා තියෙන්නේ. මෙතන ගත්තාම මේ පැත්තට මෙහෙම පීඩනය කියලා එකක් ජෙනරේට් වෙලා දැන් මෙයා ශුණ්‍ය සෛලය තමයි තියෙන්නේ. ශුණ්‍ය වෙච්ච සෛලය මේ ඉන්නේ. එතකොට මෙයාගේ පීඩනය ගත්තාම දනවා. හරිද? මෙයා පිම්බිලා ඉන්නේ. දැන් එයාව ද්‍රාවණයට දැම්මට පස්සේ ද්‍රාවණයේ ජල විභවය අඩුයිනේ. එතකොට මට කියන්නේ ජලය කොහෙන්ද කොහෙටද යන්නේ? මෙයාගේ ජල විභවය වැඩි ද්‍රාවණයට සාපේක්ෂව. ද්‍රාවණයේ ජල විභවය අඩුයි. එතකොට මෙයාගෙන් එළියට තමයි ජලය යන්නේ. දැන් මේ අවස්ථාවේදී ගත්තාම ප්‍රාක් ප්ලාස්ටික් කියන එක තිරපවනෝනේ. දැන් හිතන්නකෝ ප්‍රාක් ප්ලාස්ටික් සයිලෝප්ලාස්මින් ජලය අයින් වෙන්න හරිද? ජලය අයින් වෙලා යන්න මොකද වෙන්නේ? මේ තිරපවන ගතිය කියන එක අඩු වෙනවා. හරිද? මෙහෙම ජලය අයින් වෙලා යන්න මේ ප්‍රාක් ප්ලාස්ටික් සෛල බිත්තියේ තිරපවන එක අඩු වෙනවා. ඒ කියන්නේ ශුණ්‍යතා පීඩනය කියන එක මොකද වෙන්නේ? මේ ධන ගතිය නම් එන්න අඩු වෙනවා. එක වෙලාවක් එනවා එළියට ජලය ගිහිල්ලා අර තව දුරටත් මොකද වෙන්නේ? මේ ප්‍රාක් ප්ලාස්ටික් සෛල බිත්තිය කියන එක තිරපවන්නේ නැහැ. හැබැයි ගානට තියෙන්නේ. හරිද? හිතන්නකෝ නිකන් අර දැන් මෙහෙම බෝතලයක් තියෙනවා. මෙන්න මෙහෙම බෝතලයක් තියෙනවා. ඕකට මෙහෙම බැලුම් බෝලයක් දාලා ඕක පුම්බනවා කියලා. පුම්බලා අර එක වෙලාවක් එනවා මේක තෙරපවන්නේ නැහැ. හැබැයි ගානට තියෙන්නේ. අර බැලුම් බෝලේ කියන එක බෝතලේ කියන එක ඇතුලේ ගානටම තියෙන්නේ. ෆිට් එකට ගානට තියෙන්නේ. එතනින් එහා පිම්බුවොත් එහෙම බැලුම් බෝලෙන් වීදුරු බෝතලේ තෙරපවනවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ අවස්ථාවක් කියන මෙතන මෙහෙම ජලය ගිහිල්ලා දැන් ප්‍රාක් ප්ලාස්ටික් කියන එක අර සෛල බිත්තියේ ගානට තියෙන්නේ. හරිද? තව දුරටත් පීඩනයක් කියලා එකක් ඇති වෙන්නේ නැහැ. කියන ප්‍රාක් ප්ලාස්ටික් සෛල බිත්තිය කියන එක තෙරපවන්නේ නැහැ. අන්න එතකොට ඒ වෙලාවේදී මොකද මේ පීඩනය අඩු වෙලා ගිහිල්ලා ඊළඟට පීඩනය බිඳුවක් එනවා. ඒ පීඩනය බිඳුවක් එන හැබැයි හොඳට සෛලෝප්ලාස්මිය කියන එක පිරලා තියෙන ගානට. අර සෛල බිත්තියේ ගානට පිරලා තියෙන වෙලාව කියන අපි ආරම්භක විෂමතාවය කියලා. දැන් ජල විභවය අඩු ඒ කියන්නේ මීට වඩා සාපේක්ෂව සෑහෙන ජල විභවය අඩු ද්‍රාවණයකට දාලා තියෙන. ඒතකොට මොකද වෙන්නේ? තව දුරටත් ජලය යනවා කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම තව දුරටත් ජලය යද්දී හරිද? මොකද වෙන්නේ? මේ ප්ලාස්මා බන්ධ වලින් ගැලවෙනවා. ගැලවෙලා සෛලෝප්ලාස්මිය කියන එක ඇතුළට හැකිලෙන්න පටන් ගන්නවා. එතකොට මෙහෙම වෙද්දී අපි කියනවා විෂුණ වෙනවා කියලා. ඒ සෛලය විෂුණ වෙනවා කියලා කියනවා. තව දුරටත් ජලය අයින් වෙද්දී. ඊට පස්සේ ප්ලාස්මා බන්ධ වලින් විතරක් මේ වගේ සෙට් වෙලා තියෙනවා. තව දුරටත් ජලය අයින් වෙන සම්පූර්ණයෙන් මේ ප්ලාස්මා බන්ධ වලිනුත් ගැලවිලා ගිහිල්ලා
සම්පූර්ණ සෛල ප්ලාස්මය කියන කරණික හැකිලිලාම යනවා. හරිද? දැන් එහෙම වුණාම දැන් මෙතන පීඩනය බිඳුව වෙලා මෙහෙට යන්න යන. හරිද? සෛලය කියන එක විසුණු වෙන්න සෛල ප්‍රමේය. සෛල ප්ලාස්මය කියන එක හැකිලෙනවනේ. එතකොට හිතෙන්න පුළුවන් කාට හරි පීඩනය කියන එක ඍණ වෙන්න පුළුවන් කියලා. ඔයාලට මතකද දන්නේ නැහැ දැන් මේ සෛලය කියන එක දාලා තියෙන්නේ ද්‍රාවණයකට. ද්‍රාවණයකට දාලා තියෙදි ළමයි හිතන්නකෝ මෙහෙම ජලයේ එළියට ගියා කියලා දැන් මේ සෛල බිත්තිය කියන පාරගම්මයනේ. එතකොට මේ සෛල ප්ලාස්මය කියන එක හැකිලුණාට අර එළියේ තියෙන ද්‍රාවණය කියන එක ඇතුළට එනවා. තේරෙනවද? ද්‍රාවණය කියන එක මෙන්න මෙහෙම ඇතුළට ඇවිල්ලා පිරෙනවා. එතකොට මේක හැකිලුණාට දැන් මේකේ මේ අර හැකිලිච්ච මේ ඉඩ තියෙනවනේ. ওই ඉඩට මොකද වෙන්නේ? අර ද්‍රාවණය කියන එක බාහිර ද්‍රාවණය කියන එක එනවා. එතකොට ඒ හින්දා පීඩනය කියන එක කොහොම කරත් බිඳුවෙම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පූර්ණ විදියට විසුණු වෙච්ච සෛලයක්. මේ පැත්තේ තියෙන පූර්ණ විදියට සුණු වෙච්ච සෛලයක්. ඕක තමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේකේ concept එක. හරිද? ඊට පස්සේ අපි ජල විභේදයට ගියොත් ළමයි හොඳට මතක තියාගන්න මම මෙතන සම්පූර්ණ තියරියම නෙමෙයි කරන්නේ. හරිද? ජල විභේදයට ගියොත් ළමයි ජල විභේදී ජල විභේද කියන එක සම්පූර්ණයෙන් සාන්ද්‍ර විභේද සහ පීඩන විභේද කියන එක මත තමයි රඳා පවතින්නේ. එතකොට සාන්ද්‍ර විභේද කියන ළමයි සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම ජල විභේද කියන එක බිඳුවක් වෙන්නේ කාගේද? ආශ්‍රිත ජලය. ආශ්‍රිත ජලය කියන්නේ සම්පූර්ණයෙන් මුකුත් දී වෙලා නැති පිරිසිදු ජලය. පිරිසිදු ජලයේ ජල විභේද ගත්තාම ළමයි බිඳුවයි. හරිද? එතකොට ඒකේ පිරිසිදු ජලයේ මොන හරි අණු දිය වෙන්න. හරි. එක එක අණු දිය වෙන්න මොකද වෙන්නේ? අර ඒකේ ඒ ද්‍රාවණය ගත්තාම දිය වෙලා තියෙන දේවල් වල සාන්ද්‍රණය කියන එක වැඩි වෙනවා. ඒතකොට අර ද්‍රාව්‍ය සාන්ද්‍ර විභේද කියන ශයිස් කියන එක වැඩි වෙනවා. දැන් හිතන්නකෝ දැන් ශයිස් කියන එකට තියෙන බල උපරිම අගය කියන්නේ බිඳුව. ඒ කියන්නේ මුකුත්ම දිය වෙලා නැහැ. අර ආශ්‍රිත ජලයේ තියෙන ජල විභේද තමයි මුකුත්ම නැහැ නේ ආශ්‍රිත ජලයේ දිය වෙලා. එතකොට ඒක තමයි තියෙන බල උපරිම වෙලාව මේ සාන්ද්‍ර විභේදයට. ඒ කියන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ? දේවල් දී වෙන්න ගන්නෝනේ. දී වෙන්න මොකද වෙන්නේ? සාන්ද්‍ර විභේද කියන එක හැමතිස්සෙම ඍණ වෙන එක තමයි වෙන්නේ. තේරෙනවද? පීඩනය කියන එක සාමාන්‍යයෙන් ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. හරිද? එහෙම සිද්ධියක් තියෙන එක තමයි ඉස්සල්ලාම දැනගන්න ඕනේ. ඊට පස්සේ ළමයි මේ ජල විභේදී ඔයාලට ගණන් හදද්දී ඔයාලට ළමයි පේපරේට ගණන් අහන විදි දෙකයි තියෙන්නේ. එකක් තමයි මේ වගේ සෛල දෙකක් දීලා ඔයාලට දෙනවා මේ වගේ මොන හරි කියන්නේ ජල සූත්‍රයට අදාළව ද්‍රව්‍ය සාන්ද්‍රණය ඊට පස්සේ පීඩනය පැස්කල් වලින් මයින් ඒ දෙක දෙනවා. ඊට පස්සේ ජල විභේද හොයන්න කියලා මොකක් හරි කරන්න කියලා කියනවා. කියන්නේ අඩු හැමතිස්සෙම මේ වගේ සෛල දෙකක් දුන්නාම ජලය කෙනෙක් ගමන් කරන්නේ කොහේනම් කොහෙද? වැඩි ජල විභේද නම් අඩු ජල විභේද තමයි ගමන් කරන්නේ. හරිද? ඕක හොයන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ දෙවෙනි ආකාරය තමයි සෛලයක් සාන්ද්‍රණයකට දැම්මහම. හරිද? සෛලයක් සාන්ද්‍රණයකට දැම්මහම වෙන දේ හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට මේ පළවෙනි ආකාරය ගත්තාම ළමයි පළවෙනි ආකාරයේදී බලන්න දැන් මේ වගේ දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් ගානක අපිට එක්ක දෙන්න පුළුවන් ශයිස් සහ ශයිපේ කියන්නේ මේ A කියන සෛලේ සාන්ද්‍ර විභේද ද්‍රව්‍ය විභේද සහ පීඩන විභේද කියන එක දෙනවා. B කියන සෛලේ ද්‍රව්‍ය විභේද සහ පීඩන විභේද දෙනවා. හරිද? ඊට පස්සේ දීලා කියනවා ළමයි A සහ B ගේ ජල විභේද හොයන්න කියලා. හොයන්න බැයිද? මේ දෙක දුන්නාට පස්සේ මෙයාගේ ජල විභේද හොයන්න බැයිද? පුළුවන්. B ගේ සාන්ද්‍ර විභේද සහ පීඩන විභේද කියන දුන්නාට පස්සේ ජල විභේද හොයන්න බැයිද? පුළුවන්. එහෙම හෙව්වට පස්සේ දැන් මෙහෙම අගයන් දෙකක් එනවනේ. A ගේ ජල විභේද සහ B ගේ ජල විභේද. එතකොට ඕකෙන් එකක් වැඩි අනිත් එක අඩුයි. හරිද? එතකොට මොකද වෙන්නේ? අර වැඩි ජල විභේද තියෙන තැන ඉඳන් හිතන්න දැන් මේක නම් B ගේ ජල විභේද වැඩි කියලා. එතකොට වැඩි ජල විභේද තියෙන ඉඳන් අඩු ජල විභේද තියෙන තැනට ජලය මොකද වෙන්නේ? මෙන්න මෙහෙම ගමන් කරනවා. එහෙම ගමන් කරද්දි ළමයි හොඳට මතක තියාගන්න දැන් මේ සෛල යාබදව තියෙන සෛල ප්ලාස්ම බන්ධ වලින් බැඳලා තියෙනවා. එතකොට අර සෛල ප්ලාස්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපි සලකනවා සාම හොඳට මතක තියාගන්න මේ සෛල දෙකක ගණන් හදද්දී මේ ද්‍රව්‍ය ශයිස් කියන්නේ මේ ද්‍රව්‍ය විභේද තියෙන ඕක නියතයි කියලා සලකනවා. මොකද අර දෙකටම තියෙන්නේ අර මේ පොදු සෛල ප්ලාස්මකින් දෙකම බැඳලා තියෙන හින්දා දෙපැත්තෙම තියෙන එකම සංයුතිය කියලා අපි සලකනවා. හරිද? එහෙම සලකද්දී සාමාන්‍ය සෛල දෙකක ගණන් හදද්දී මේ සාන්ද්‍ර විභේද කියන එක සමානයි කියලා තමයි අපි සලකන්නේ. එතකොට මේකේ දැන් හිතන්න මෙයාගේ ජල විභේද වැඩි, මෙයාගේ ජල විභේද අඩුයි. එතකොට B ගේ ඉඳන් ඒට ජලය කියන ගමන් කරනවා. එහෙම B ගේ ඉඳන් ඒට ළමයි ජල විභේද කියන්නේ ජලය කියන ගමන් කරද්දී එන්න B ගේ දැන් අර තිබ්බ ජල විභේද කියන එක මොකද වෙන්නේ? දැන් මෙහෙම ජලය ගමන් කරනවානේ. ජලය ගමන් කරනවා. ජලය ගමන් කරද්දී දැන් මං කිව්වා මේක නියතයි. ශයිස් කියන එක නියතයි. වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙහෙට ජලය ගමන් කරන්න දැන් මේ පැත්තේ අර පිරිලන තිබ්බේ. ඒකෙන් පීඩනයක් කියලා එකක් තිබ්බනේ. මෙහෙම මේ පැත්තේ ජලය ගමන් කරන්න මෙයාගේ තියෙන ජල විභේද එන්න අඩු වෙනවා. හරිද? එහෙම අඩු වෙනවා ඊට අමතරව මොකද වෙන්නේ? ජල විභේද කියන එක අඩු වෙද්දී ඊට සාපේක්ෂව මෙයා නියතයි නම් කෙලින්ම පීඩනය කියන එකත් පීඩන විභේද කියන එකත් එන්න අඩු වෙනවා. එතකොට මෙයාට ජලය එනවනේ. මෙයාට ජලය එනවා කියන්නේ මෙයාගේ ජල විභේද කියන එක එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? එයාගේ ජල විභේද කියන එක එන්න වැඩි වෙනවා. ශයිස් කියන එක නියතයි. ඊට අමතරව දැන් වතුර එන්න මොකද වෙන්නේ? සෛල ප්ලාස්මේ පීඩනය කියන එක වැඩි වෙනවා. ඒතකොට ශයි P කියන එක වැඩි වෙනවා. දැන් ඔහොම මෙහෙම B ගින්දන් ඊට ජලය ගමන් කරද්දී එක වෙලාවක් එනවා මොකද වෙන්නේ මේ දෙන්නගෙම ජල විභේද කියන සමතුලිත වෙනවා. හරිද? එතකොට ඊළඟට අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි ළමයි සමතුලිත ජල විභේද කියන එක. ඒ කියන්නේ හිතන්නකෝ A ගේ ශයිP දෙනවා B ගේ ශයිP දෙනවා. හරිද? ඊට පස්සේ කියනවා සමතුලිත ජල විභේද හොයන්න කියලා. සමතුලිත ජල විභේද හොයන්න නම් මෙව්ව දුන්නාට පස්සේ අපි ඉස්සෙල්ලාම ශයි ඒ කියන්නේ ජල විභේද කියන A ගේ ජල විභේද හොයාගෙන ඉන්න ඕනේ. B ගේ ජල විභේද හොයාගන්න ඕනේ.
ඊට පස්සේ මොකද කරන්නේ සමතුලිත ජල විභවය හොයන්න නම් සමතුලිත ජල විභවය හොයන්න නම් අපි සාමාන්‍යයෙන් මේ මෙව හොඳට මතක තියාගන්න. හරිද? මේ විභාගයට යන්න කලින් සාමාන්‍ය සමතුලිත ජල විභවය හොයන්න නම් අනිවාර්යයෙන්ම මේ ෂයි ඒට ආවන ජල විභවයක් අගයක් ඒක එකතු කරන්න ඕනේ ෂයි බී දෙන ජල විභවයට. එකතු කරලා දෙකෙන් බෙදන්න. නැත්තරම ගන්න මෙයාගේ ජල විභවය මෙයාගේ ජල විභවය අතරමැද කියන මධ්‍යනිය තමයි ගන්න. සමතුලිත ජල විභවය විදියට. මෙන්න මේක තමයි සමතුලිත ජල විභවයට එන සමීකරණය. හරිද? එහෙම සමතුලිත ජල විභවය කියන එක හෙව්වට පස්සේ සමතුලිත. හරිද? සමතුලිත හෙව්වට පස්සේ අපිට කියනවා පීඩනය හොයන්න. ඇයි දැන් මෙයාගේ පීඩනය අඩු වෙනවා මෙයාගේ පීඩනය වැඩි වෙනවා. එතකොට අර සමතුලිත ජල විභවය කියන්නේ දෙන්නගම එතකොට පීඩනය කියන එකත් සමතුලිත වෙනවා. දැන් එතකොට මේ සමතුලිත අවස්ථාවේදී පීඩනය කියන එක හොයන්න කියනවා. පීඩනය හොයන්න නම් හිතන්නකෝ දැන් අපි මෙයා දන්නවා ඊට පස්සේ මේ කොහොමද ෂයිස් කියන එක නියතයිනේ. එතකොට ෂයිස් කියන එක නියතයි. අපිට තව තියෙන්නේ ෂයි පී. ෂයි පී හොයන්න නම් මොකද කරන්නේ? මෙයාගෙන් ෂයිස් කියන එක අඩු කරලා කෙලින්ම අපිට ෂයි පී හොයාගන්න පුළුවන්. එතකොට ළමයි සාමාන්‍යයෙන් ගණන් එද්දී හොඳට මතක තියාගන්න සෛල දෙකක ගණන් එද්දී සෛල දෙකක් ආශ්‍රයෙන් ජල විභවය කියන එක හොයන්න આવොත් එහෙම එක්කෝ මේ දෙක දෙන්න පුළුවන්. මේ දෙක දීලා මෙහෙම ෂයිස් සහ ෂයි පී දීලා ජල විභවය කියන එක හොයන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්නකෝ දුන්නා කියලා මෙහෙම ෂයිස් සහ ෂයි පී දෙනවා. ඊට පස්සේ කියනවා සමතුලිත වෙලාවේදී ෂයි පී කියන එක හොයන්න කියලා. හරිද? දෙන්නේ ෂයිස් සහ ෂයි පී විතරයි. දෙකේම සෛල දෙකේම ෂයිස් සහ ෂයි පී දීලා කියනවා සමතුලිත වෙලාවේදී ෂයි පී කියන එක හොයන්න කියලා. කොහොමද ඒක කරන්නේ? ඉස්සල්ලා මොකද කරන්න ඕනේ? ඒකේ ජල විභවය හොයා ගන්න ඕනේ. බී ජල විභවය හොයා ගන්න ඕනේ. ඊට පස්සේ වැඩි එක්කෙනාගේ නම් අඩු එක්කෙනාට ජල යන එක තේරුම් ගන්න පුළුවන් කොහේ ඉඳන් කොහෙද ජල යන්නේ කියලා. ඊට පස්සේ සමතුලිත වෙලාවේ ජල විභවය කියන එක හොයා ගන්න ඕනේ. ඒකට ඒකේ ජල විභවය හොයාගත්තා බී ජල විභවය හොයාගත්තා. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙද්දා. සමතුලිත වෙලාවේ ජල විභවය කියන එක හොයා ගන්නවා. ඊට පස්සේ මේ සමතුලිත වෙලාවේ ජල විභවය මොකද කරන්නේ? සාන්ද්‍ර විභවය. මේ සාන්ද්‍ර විභවය කියන්නේ මේ මොකද්ද? ෂයි S තියෙනවනේ. ෂයි S අඩු කරනවා. අර සමතුලිත වෙලාවේ තියෙන ජල විභවය ෂයි S කියන එක අඩු කරාට පස්සේ නිකම්ම අපිට සමතුලිත වෙලාවේ ෂයි P කියන එක ගන්න පුළුවන්. හරිද? ඒක තමයි පළවෙනි කාරණේ ළමයි මට පට්ට මහන්සි හරිද මම මේ දවස් ටිකේම ඔයාලට වැඩ කරලා තියෙන්නේ. ඒක මට හම්බෙන්න දෙයක් නැහැ මේක කරා කියලා. ඇත්තටම අර මොකෙක් හරි එකෙක් හරි ඉගෙන ගත්තොත් එහෙම ළමයි ඒක මාර දෙයක් කියන තමයි මම මේ දේ කරන්න පියනවා දාඩියක් දාලා දෙන්න. හරිද? ඇත්තටම මම මේ නිදාගෙන නැහැ දවස් දෙකකින් සිරාවටම. ඊට පස්සේ දෙවෙනි මේ තමයි පළවෙනි ආකාරය ගණන් ගන්න පුළුවන් සෛල දෙකක් දීලා ඊට පස්සේ කොහේ ඉඳන් කොහෙද ජල විභවය කියන්නේ ජලය කෙනෙක් ගමන් කරන්න කියලා. ඊට පස්සේ දෙවෙනියට අහන්න පුළුවන් විදිය තමයි අපිට කියනවා මේ මේක කතා කරා වගේ සෛලයක් දානවා ද්‍රාවණයකට. හරිද? සෛලයක් ද්‍රාවණයකට දැම්මම පස්සේ මොකද්ද වෙන්නේ කියලා. එතන ගණන් අහනවා. සාමාන්‍යයෙන් ඒක පට්ටම ලේසි. හිතන්නකෝ ද්‍රාවණයක් ගත්තාම ළමයි ද්‍රාවණයක් ගත්තාම සාමාන්‍යයෙන් එයාට අපි බැලුවොත් එහෙම මේ සොල් කියන සොල්වන්ට් කියන ද්‍රාවණය කියන එක ද්‍රාවණයට අපි ජල විභවය කියන එක ආදේශ කරොත් එහෙම ෂයි සමානයි ෂයි S ධන ෂයි P කියලා. එතකොට සාමාන්‍ය ද්‍රාවණය කෙනෙක් ගත්තාම වායුගෝලීය පීඩනය ගත්තාම අර සාමාන්‍ය සම්මත වායුගෝලීය පීඩනයට තමයි ද්‍රාවණයක් කියලා එකක් තියෙනවා. එතකොට මේ ෂයි P කියන එක බිඳුවක් වෙනවා. හරිද? මාරම ලේසි. එතකොට සාන්ද්‍රණයකට අපි ජල විභවය හොයාගන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ඒ සාන්ද්‍රණේ ෂයි S ට අනිවාර්යයෙන්ම ෂයි කියන එක සමාන වෙනවා. ඒ කියන්නේ ද්‍රාව්‍ය විභවයට ඕනම සාන්ද්‍රණයක ද්‍රාව්‍ය විභවයට මොකද්ද සමාන වෙන්නේ? යාගේ ජල විභවය කියන එක සමාන වෙනවා. හරිද? ඒක තමයි පළවෙනි concept එක දැනගන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනියට මෙහෙම සෛලයක් දැම්මම පස්සේ හරිද? හිතන්නකෝ දැන් මම චූ කරනවා කියලා. කොහෙද? පරාක්‍රම සමුද්‍රයට වැවකට චූ කරනවා. දැන් එහෙම චූ කරා කියලා මගේ තියෙන මේ යූරින් සාන්ද්‍රණය. යූරින්ද? ඔව් යූරින් සාන්ද්‍රණය හන්දා මාළු මැරෙනවද? නෑ. මාළු උඩ මේ ගහලා ඊට පස්සේ නාන්න බැරි වෙන. එහෙම වෙන්නේ නෑ අයියේ. ඒ මම දාන යූරින් ප්‍රමාණය කෙලින්ම වැවට දැනෙන්නේවත් නෑ. තේරෙනවද? ගණන්වත් ගන්න බෑ නිකන් කැලණි පාලමේදී පොල්ලෙල්ලක් ගියා වගේ තමයි සිද්ධිය. ඒ වගේ තමයි මේ වගේ අර පත ද්‍රාවණයකට චූරි සෛල දැම්මම පස්සේ සාමාන්‍යයෙන් වෙන්නේ අර සෛලයේ තියෙන ජල විභවයට අනුව ද්‍රාවණය වෙනස් වෙන එකද එහෙම නැත්නම් ද්‍රාවණයේ තියෙන ජල විභවයට අනුව සෛලය වෙනස් වෙන එකද අනිවාර්යෙන් හැමතිස්සෙම වෙන්නේ ළමයි ද්‍රාවණයේ තියෙන සෛලයේ ජල විභවයට අනුව සෛලයේ තියෙන ජල විභවය කියන එක වෙනස් වෙනවා. ඒ කියන්නේ සෛලයක් දැම්මට පස්සේ උගේ තියෙන ජල විභවය කියන එක මොකක් වුණත් වැඩක් නැහැ. සාන්ද්‍රණය අපි දිය කරන සාන්ද්‍රණයේ තියෙන ද්‍රාවකයේ තියෙනවා ද්‍රාවකයේ ජල විභවයක් තියෙනවා. අන්නේ ද්‍රාවකයේ ජල විභවයට සමාන වෙනකන් කියන්නේ මෙයාගේ සාන්ද්‍රණයේ ජල විභවයට මේ සෛලයේ ජල විභවය කියන එක සමාන වෙනකන් මොකද වෙන්නේ? එක්කෝ වතුර එළියට යනවා එහෙම නැත්නම් සෛලය ඇතුළට වතුර එනවා. හරි. එහෙම වුණාට පස්සේ හැමතිස්සෙම එතකොට සෛලයේ ජල විභවය කියන ද්‍රාවණයේ ජල විභවයට සමාන කරගන්නවා. හරි. එතකොට සාමාන්‍යයෙන් ඇහුවොත් එහෙම ගොඩක් වෙලාවට අහන්න පුළුවන් දේවල් මේ ගණන් ආශ්‍රිතව අහන්න පුළුවන්. හිතන්නකෝ සාන්ද්‍රණයක දෙනවා ෂයි S එක. ෂයි S එක දුන්නොත් එහෙම ඔයා දන්නේ නැද්ද කෙලින්ම සාන්ද්‍රණයේ ජල විභවය කියන එක දන්නවා. අයියේ ෂයි S කියන්නේ කෙලින්ම සාන්ද්‍රණයේ ජල විභවයට සමාන වෙනවා. එතකොට සාන්ද්‍රණයේ ජල විභවය දන්නවා කියන්නේ හිතන්නකෝ අනිවාර්යෙන් සාන්ද්‍රණයේ ජල විභවයට ඒ ගානට අනිවාර්යෙන් වෙනවා කවුද? සෛලයේ ජල විභවය කියන්නේ. එතකොට සෛලයේ ජල විභවය එහෙම වෙනවා නම් එතකොට කෙලින්ම සෛලයේ ජල විභවයක් දන්නවා. ඔය ඊට පස්සේ ගොඩක් වෙලාවට අහන්නේ ෂයි P වගේ එකක් දීලා එක්ක ෂයි S අහනවා. එහෙම නැත්නම් ෂයි S වගේ දෙනවා සාමාන්‍යයෙන්. හිතන්නකෝ සාන්ද්‍රණයේ ෂයි S වගේ දුන්නොත් එහෙම S දෙනවා. ඊට පස්සේ සෛලයේ ගත්තාම ෂයි S දෙනවා. සාන්ද්‍රණයේ ගත්තාම ෂයි S දෙනවා කියලා දන්නවා. එහෙම දුන්නාම කොහොමද දන්නේ? සාන්ද්‍රණයේ ෂයි S කියන එක අනිවාර්යෙන්ම ද්‍රාවණ මේ ජල විභවයට සමාන වෙනවා ද්‍රාවණي. ද්‍රාවණී ජල විභවය කියන එක අනිවාර්යෙන්ම සෛල ජල විභවයට සමාන වෙන්න ඕනේ. එතකොට
මේක දන්නවා. එතකොට මෙයාගේ මේක දන්නවා. ෂයි s දුන්නාට පස්සේ මොකද කරන්න පුළුවන්? මේ සමීකරණ දාලා මෙයක් දන්නවා ෂයි s දන්නවා. එතකොට මේ ෂයි p උක්ත කරගෙන එයාට ගාන හදන්න තමයි තියෙන්නේ. එහෙම නැතුව මෙතන ෂයි p දුන්නොත් එහෙම මොකද වෙන්නේ? මෙයාගේ ෂයි s දුන්නොත් එහෙම ඒක කෙලින්ම සමාන වෙනවා සෛලයේ තියෙන ජල විභවයට. ඊට පස්සේ ෂයි s p කියන එකක් දුන්නොත් එහෙම s උක්ත කරගෙන ඔව් ෂයි s ට ගාන මේ අගයක් ගන්න තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් අපි ගණන් ඇසුරෙන් බැලුවොත් එහෙම මම දැන් ගානක් දාන්නම්. ඊට පස්සේ ගාන මම හදන්නම්. බලන්න ඊට පස්සේ ගණන් දෙකක් තියෙනවා. අතරම ඒ ගණන් දෙක දැන් මේ ඔයාලට දැන් පෙනේ. ඊට පස්සේ ඒක මම හදන්නම්. ඒ විදිහට තමයි අතන ජල විභව ගණන් හදන්න. හරිද? හරි ළමයි. ඔයාලට දැන් එක පැත්තකින් පේනවා ඇති මේ සබරගමුව පළාතේ මේ කියන්නේ 26 මේ සබරගමුව පේපරේ 14 වෙනි ගාන. හරිද? 14 වෙනි ප්‍රශ්නෙට අහලා තියෙන ජල විභවයෙන් මම අර දැන් කිව්ව concept එකෙන් තමයි ප්‍රශ්නේ කියන එක අහලා තියෙන්නේ. මම කලින්ම කිව්වනේ පේපර් වල අහනවා කියලා. එතකොට ඒකේ මොකද්ද කරලා තියෙන්නේ? සුපුරුදු පරිදි A සහ B කියලා සෛල දෙකක් තියෙනවා. ඉතින් මරුම වැඩේ කියන්නේ A එකේ සාන්ද්‍ර විභව මේ ද්‍රව විභවය සහ පීඩන විභවය කියන දීලා තියෙනවා. B එකේ ද්‍රව විභවය සහ පීඩන විභවය කියන දීලා තියෙනවා. ඉතින් මොකද්ද කියන්නේ? සමතුලිත වෙලාවේදී සමතුලිත වෙලාවේ පීඩන තමයි අහන්නේ. හරිද? සමතුලිත වෙලාවේ පීඩන හොයන්න නම් ඉස්සෙල්ලා මොකක් කරන්න ඕනද? අපි ඉස්සෙල්ලාම A සහ B ගේ ජල විභව දෙක දැනගන්න වෙනවා. මොකද අපි ඉස්සෙල්ලාම බලන්න ඕන වතුර යන්නේ මෙහාටද නැත්නම් වතුර යන්නේ මෙහාටද කියන ඉස්සෙල්ලාම දැනගන්න බෑ. ඒකට අපි දානවා ෂයි A සමානයි ෂයි S ධන ෂයි B කියලා. එතකොට ෂයි S කියන්නේ මේ ඍණ ලකුණුත් එක්ක ආදේශන මම මෙව්වාගේ මේ දාලා නැර කිලෝ පැස්කල් කියන මොනවද කියන්නේ උඩ ඒකක දාලා නැහැ. හරිද? ඒකක ඔයාලා දාගන්න මෙතන මේ මම මේක උගන්වන්නේ ඒකක දාලා එහෙම කරන්න මේ මොකද හෙට විභාගෙන් ඒ හින්දා. එතකොට 200යි. එතකොට සමාන වෙනවා සාමාන්‍යයෙන් ඍණ 300යි. ඒකේ ජල විභවය. ඊට පස්සේ B ගත්තාම B ට දැම්මොත් එහෙම මේක සමාන වෙනවා ඍණ 400 ධන 200. ඒ කියන්නේ ඍණ 200යි. එතකොට B ගේ ඍණ 200යි. A ගේ ඍණ 300යි. දැන් මෙතන ගත්තාම ඍණ ගතිය කියන්නේ කවුද අගේ අතින් අඩු? A. B තමයි වැඩි. ඒ කියන්නේ ජලය ගමන් කරන්නේ දැන් මෙයාගේ ජල විභවය වැඩි මෙයාගේ ජල විභවය අඩුයි. එතකොට B ගේ ඉඳන් ඒට තමයි ජලය කියන එක ගමන් කරන්නේ. එතකොට හිතන්න B ගේ ඉඳන් ඒට ජලය ගමන් කරද්දී කියන්නේ මෙයාට වතුර යද්දී අපි දන්නවා ෂයි S කියන එක නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ තියෙන මේ 500 මෙයාගේ තියෙන මේ ෂයි S අගේ කියන එක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ මොකද්ද? මෙයාට ජලය කියන එක ගමන් කරද්දී මෙයාගේ ජල විභවය එන්න අඩු වෙනවා. මෙයාගේ ජල විභවය එන්න වැඩි වෙනවා. එතකොට මෙයාගේ ජල විභවය එන්න වැඩි වෙද්දී ඊට සාපේක්ෂව මෙයාගේ පීඩනය කියන එකත් වෙනස් වෙනවා. කියන්නේ වැඩි වෙනවා. මෙයාගේ ජල විභවය එන්න අඩු වෙන්නේ මෙයාගේ පීඩනය කියන මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ ජලය කියන එක යනවනේ. හරි. අපි දැන් බලමු දැන් හරි අපි දෙකේම ජල විභවය දන්නවා. දැන් අපි දන්නවා ජලය කියන එක ගමන් කරන්නේ කොහෙන්ද කොහෙටද කියලා. දැන් අපි ඊළඟට දැනගන්න ඕන මොකද්ද? සමතුලිත දැන් මෙතන අහන්නේ සමතුලිත වෙලාවෙන්නේ. සමතුලිත වෙලාවේ තමයි පීඩන කෙලින්ම මේ දෙකේම පීඩන විභව අහන්නේ. ඊට කලින් අපි දැනගන්න ඕනේ මොකද්ද? ජල විභව දෙක දන්නවනම් සමතුලිත වෙලාවේ ජල විභවය කියන එක අපිට හොයන්න පුළුවන්. මාරුම ලේසි. සමතුලිත ජල විභවය කියන එක ගත්තාම ඒක ගන්න කොහොමද? ඉතින් මේ ජල විභවයයි මෙන්න මේ ජල විභවයයි එකතු කරලා මොකද්ද කරන්නේ? දෙකෙන් බෙදනවා. 300 200 500 ඒ කියන්නේ ඍණ 250යි. සමතුලිත වෙලාවේ සමතුලිත කියලා කියන්න ජල විභවය සමාන වෙනවා ඍණ 250ට. තේරෙනවද? එතකොට අන්න දැන් ওই සමතුලිත ජල විභවය දන්නවනම් අපි දැන් මේක නියතයි කියලා ගන්න. මෙව වෙනස් වෙන්නේත් නැහැ. හරිද? ෂයි S කියන එක වෙනස් වෙන්නේ නැහැ. අපි දැන් සමතුලිත ජල විභවයක් දන්නවා. අපිට වෙයිද පීඩන විභව ගන්න? පුළුවන්. අපි දැන් දාමු ඊට. ඊට දැම්මොත් එහෙම සමතුලිත වෙලාවේ ජල විභවය ඍණ 250. ඒ කියන්නේ ඉස්සල්ලා මම නිකන් මෙතන පෙන්නන්න ෂයි දන්නවා ෂයි S අපිට හොයන්න කියන්නේ මොකද්ද? ෂයි P නේ. එතකොට ෂයි P තියෙනවා. එතකොට ෂයි ගෙන් ෂයි S අඩු කරා නම් ෂයි P කියන එක නිකන් වෙනවා. හරිද? මෙන්න මේ සමීකරණය රවුම තමයි අපි යන්නේ. එතකොට ඍණ 250 තියෙනවා. 250 කියන්නේ සමතුලිත වෙලාවේ ඒකෙන් අඩු කරන්න ඕන කීයද? ඍණ 500ක්. අඩු කරපුවාම මෙයාගේ ෂයි P කියන එක එනවා. සමතුලිත වෙලාවේ. එතකොට සාමාන්‍යයෙන් 250 කියන්නේ කීයද? ධන 250යි පැස්කල් කියන එක එනවා ෂයි P ට. ඒකේ. ඊට පස්සේ B ගේ ගත්තාම B ගේ අපිට ගන්න පුළුවන් ඍණ 250 ඍණ මෙයාගේ කීයද? 400යි. ෂයි P. එතකොට මේක ගන්නවා ධන 150යි කිලෝ පැස්කල් කියනවා ෂයි P ට. හරිද? කාගේද? මේ එන්නේ B ගේ. ඊට පස්සේ මේ 250 කියලා ආවේ කාගේද? ඒකේ. හරිද? මම හිතනවා මේ හදන විදිය තේරෙන්න දීලා. එතකොට උත්තරේ ගත්තාම තමයි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? A ට එන්න ඕනේ 250ක්, ධන 250ක්, B ට එන්න ඕනේ 150ක්. හරිද? එතකොට උත්තරේ 3. එහෙම තමයි ගාන කියන එක හදන්නේ. හරිද? මාර්ම ලේසියි.